හරි පරිමිතිය පාඩමේ 1.2 අභ්‍යාසය පටන් ගන්න හදන්නේ. මුලින්ම තියෙනවා මෙන්න මගේ රූප ටිකක් දීලා අපි ඉස්සෙල්ලා හෙව්වේ කලින් මේ අභ්‍යාසයෙන් ඡාප දිග විතරයි. හැබැයි මේකේ අහලා තියෙන්නේ 1.2 අභ්‍යාසය අහලා තියෙන්නේ ඡාප දිගයි ඊට පස්සේ මේ පරිමිතිය කියන ඔක්කොම. ඒ කියන්නේ මුළු වටේ දිග. අපි දන්නවා පරිමිතිය කියන්නේ මුළු වටේ දිගනේ. ඒ කියන්නේ කොහොමද අපිට ඡාප දිග හොයාගන්නම වෙනවා. ඡාප දිග හොයාගත්තට පස්සේ මේ වගේ වෘත්ත ඛණ්ඩයක අපි පරිමිතිය හොයද්දී අපිට එකතු කරන්න වෙනවා අරේ වගේ දෙගුණයක දුරක්. ඇයි? මෙතන විස්කම්භය තියෙන්නේ. විස්කම්භය කියන්නේ අරේ දෙගුණනේ. මෙතනක් තියෙනවා අරේ වගේ දෙගුණයක්, මෙතනක් තියෙනවා අරේ වගේ දෙගුණයක්, මෙතනක් තියෙනවා අරේ වගේ දෙගුණයක් එකතු කරන්න. රයිට්. අපි මෙහෙම කරමුකෝ. අපි දන්න සරල සුන්දර සූත්‍රය. පරිමිතිය හොයාගන්න මේ වගේ එක. 2r. මොකද්ද මේ r කියන්නේ? අරය. ධන මුළු වෘත්තයක නම් මේ තියෙන්නේ මොකද්ද? හරි. මේ කොටස මොකද්ද? මෙන්න මේ ටිකේ දිග. හරි. මේ කොටසේ දිග තියෙනවනේ ඡාප දිග. අපි ඒක හොයාගන්නේ කොහොමද? 1.1 අභ්‍යාසය අපි හදුවා 2πr 360න් θ කෝණය දාලා. හරිනේ. මේ මොකද්ද? ඡාප කොටසේ දිග. මේකෙන් ගත්තා. මේ ටිකෙන් ගත්තේ මොකද්ද? මේ ටිකෙන් විතරක් ගන්න 2r කියන එකේ 2r කියන එකෙන් එන්නේ මෙන්න මේ සරල රේඛීය කොටසේ දිග. රයිට්. පරිමිතිය හොයන්න අපි මේ මුළු දිගම එකතු කරන්න ඕන. ඒකයි මම මෙහෙම එකතු කරේ. හරි. අර 7 සෙන්ටිමීටර්නේ. උතර මුළු විස්කම්භය 14 තමයි. මම එකක දාන්නේ නැහැ මෙතන. මොකද වයිට් බෝඩ් එකේ ඉඩමදි වෙන්නත් පුළුවන් ඒ දේවලුත් එක්ක. හැබැයි එකක දාලා ලියන්න. හරි. 2 5 කියන්නේ 7න් 22යි. අරය කියලා කියන්නේ ආපහු මෙතන විස්කම්භයනේ. මේ විස්කම්භය කියලා කියන්නේ මොකද්ද? මෙන්න මේ වෘත්තයක මේක පැත්තේ කෙළවරේ ඉඳලා එහා පැත්තේ කෙළවරට මධ්‍ය ලක්ෂය හරහා. මධ්‍ය ලක්ෂය කියන්නේ මෙන්න මේ කේන්ද්‍රය හරහා තියෙන දුරට අපි කියනවා විස්කම්භය කියලා. විස්කම්භයෙන් භාගයක්. ඒ කියන්නේ මෙන්න මේ කේන්ද්‍රයේ ඉඳලා ඒ කියන්නේ සරල සිංහලෙන් කියනවා නම් වෘත්තයේ මැද ඉඳලා මෙන්න මේ කෙළවරට තියෙන දුරට අපි කියනවා අරය කියලා. අන්නේ අරය කියන්නේ එතන මේකෙන් භාගයක්නේ. එතන සෙන්ටිමීටර් 7යි. θ කියලා කියන්නේ මෙතන අංශක 180ක්. බෙදීම 360. දෙවරක් 7 14යි. ධන මේ 4 සුළු වෙනවා. මෙතෙන්ට 360ට 180 ඒවා දෙකයි. මේ දෙකේ ඉලක්කමට මේ දෙකේ ඉලක්කම සුළු වෙනවා. එතකොට මෙතෙන්ට එනවා නිකම්ම සෙන්ටිමීටර් 22ක්. 22යි 14යි කියලා කියන්නේ 22යි 14යි කියලා කියන්නේ 36යි සෙන්ටිමීටර් පරිමිතිය. රයිට්. මේක බලමු. මේකේ කොහොමද එන්නේ? මේකෙත් ඉස්සෙල්ලා වගේම 2r ධන 2πr 360 θ. රයිට්. 2r කියලා කියන්නේ 14යි ගුණ කිරීම 2 ඔන්න 7න් 22 මෙන්න අරය සෙන්ටිමීටර් 14 මේ වෘත්තයෙන් 4න් එකක් නේ තියෙන්නේ. අපි මෙන්න මේ සංකේතයෙන් මොකද්ද කියවෙන්නේ? අංශක 90යි කියලා. අංශක 90යි කියලා තමයි මෙන්න මේ සංකේතයෙන් කියවෙන්නේ. අංශක 90 විදිම 360 90 1යි මෙතෙන්ට 4යි මෙතෙන්ට 7 ඒවා 2යි මේ 2යි මේකට 2යි මේ දෙකේ ඉලක්කම මේ දෙකේ ඉලක්කම සුළු වෙනවා. මෙතන 28 දෙවරක් 14 කියන්නේ 28 ධන 22 ඒ කියන්නේ සෙන්ටිමීටර් 50යි. මේ රූපයේ පරිමිතිය සෙන්ටිමීටර් 50යි. මොකද්ද ඒ කරේ? මම ආයෙත් කියන්නම් සරලව. පරිමිතිය කියන්නේ මොකද්ද? වටයේ දිග. වටේ යන්නයි දෙන්නේ. ඔන්න මේ කොටස එකතු කරන්න, මේ කොටස එකතු කිරීම, මේ කොටසේ දිග. හරි. ඒතර මේ කොටස කියන්නේ මොකද්ද වෘත්තේ? අරය. මේ කොටස කියන්නේ මොකද්ද වෘත්තේ? අරය. ඒතර අරය දෙපාරක් එකතු වෙන හින්දා මෙන්න අරය දෙකෙන් ගුණ කරලා ලිව්වා. ඒක එකතු කිරීම මෙන්න මේ ඡාප කොටසේ දිග. අපි දන්නවා ඡාප කොටසක දිග හොයන්නේ කොහොමද? 2πr වැඩි කිරීම 360න් ඒ ඡාප කොටසේ අදාළ කෝණය. ඒක තමයි මෙන්න මේ ලියලා තියෙන්නේ. මෙතන දෙකේ ඉලක්කම තියෙනවා 7න් 22 තියෙනවා අරය සෙන්ටිමීටර් 14 ඔන්න r තියෙනවා 360න් θ ඒ කියන්නේ අදාළ කෝණය 360න් මෙතන නම් අංශක 90යි. රයිට්. එතකොට සුළු කරලා තමයි මෙන්න මෙතන සෙන්ටිමීටර් 50 කියලා ගත්තේ. රයිට්. හරි. ඊට පස්සේ අපි බෝඩ් එක මකාගෙන ඉතිරි ගණන් දෙකට යමු. මේක බලමු. ඒ රූපය ගත්තොත් අර වගේම 2r ධන 2πr 360 θ දෙගුණය ගුණ කිරීම
අරය සෙන්ටිමීටර් 21යි. එකතු කිරීම 2යි 7න් 22යි. අරය සෙන්ටිමීටර් 21යි 360න් අදාළ කෝණය කීයද 60යි. right. අපි සුළු කරමු. දෙවරක් 21 කියන්නේ 42යි. මෙතන 7ට මෙතන 3යි. 60 ඒවා 1යි. 360ට 60 ඒවා 6යි. දෙවරක් 3. මේ දෙවරක් 3 6යි. එකපාර සුළු කරලා දාමු. දෙවරක් 3 6 එකපාර සුළු කරලා දාමු. මෙන්න මෙතන ඉතිරි වෙනවා සෙන්ටිමීටර් 22. එතකොට 2යි 2යි 4යි 4යි 2යි 6යි සෙන්ටිමීටර් 64ක් තමයි මෙන්න මේ රූපයේ පරිමිතිය එන්නේ. බලමු අපි මේ රූපෙට ගිහිල්ලා මේ රූපේ කොහොමද එන්නේ කියලා. right. මේ රූපේ පරිමිතිය කියන්නේ අර සූත්‍රයටමයි අපි ඇප්ලයි කරන්නේ. 2r ධන 2πr 360න් අදාළ කෝණය θ. 2යි අර ඒ කියන්නේ සෙන්ටිමීටර් 7යි ධන 2යි 7න් 22යි අර ඒ කියන්නේ සෙන්ටිමීටර් 7යි 360න් θ. 360න් අදාළ කෝණයකේ දංශක 200. ඔයාලට මතක නම් 1.1 අභ්‍යාසය එක ගානක් තිබ්බා. මෙතන කෝණය දෙන්නේ නැතු මෙන්න මෙතන කෝණය විතරක් දීලා. ඒතර අපේ කට්ටිය හදිස්සියට ඒ කෝණය අරගෙන මෙතෙන්ට දාලා ගාන හදනවා. උත්තරේ වර්ධිනවා. අපි ගන්න ඕනේ හැම වෙලාවෙම අපිට දීලා තියෙන වෘත්ත චාප කොටසේ අදාළ කෝණය තමයි මෙතෙන්ට ආදේශ කරන්න ඕනේ. මෙතන නම් කිලිම 200 කියලා දීලා තියෙනවා. ඒ කියන්නේ මෙතන මේ 200 දෙන්නේ නැතුව මෙතන 100යි කියලා දීලා sorry මෙතන 160යි කියලා දීලා තිබ්බනම් අපි මොකද කරන්න ඕනේ 360න් මෙතන 160 අඩු කරලා මෙතන 200යි කියලා අපි හොයා ගන්න ඕනේ. right. මෙතන නම් එහෙම ගැටලුවක් නැහැ. හොඳේ. දෙවරක් 7 14යි. මේ 4 මේ 7 සුළු වෙනවා. මේ බිඳුවර මේ බිඳුව සුළු වෙනවා. දෙකේව 18යි දෙකේව මෙතෙන්ට 10යි. මෙතන දෙකේව 1යි මෙතන දෙකේව 9යි. හරි. දෙකේව 9යි. 22 ගුණ කිරීම 10 කියන්නේ 220 බෙදීම 9. 14 ධන 220 බෙදීම 9 කියලා කියන්නේ 220 බෙදීම 9 සමානයි 24.4යි. 24.45. දැන් අපිට ගන්න පුළුවන් ලේසියෙන්ම 4 4 8යි 2 1යි 3යි 38.45 සෙන්ටිමීටර්. ඔක තමයි එන්න ඕනේ උත්තරේ. හරි. අපි බෝඩ් එක මකාගෙන ඉතිරි කොටස හදමු. කේන්ද්‍රික ඛණ්ඩයක කේන්ද්‍ර කෝණයේ අංශක 180 සහ පරිමිතිය 180 වන විට කේන්ද්‍ර කෝණයේ අංශක 120 සහ පරිමිතිය 43 සෙන්ටිමීටර වන විට අරය සොයන්න. right. කේන්ද්‍ර කෝණය 180යි අංශක පරිමිතිය 180යි. බලමු. 2r ධන 2πr ධන 360යි θ. මේවා කොහොමද ආවේ මේ සූත්‍රේ? අපි කලින් ගණන් වල හැදුවා. එතන මම විස්තර කරපු නිසා මම ආයෙ මෙතන විස්තර කරන්න යන්නේ නැහැ. 2r 2යි 7න් 22යි r සමාන අංශක 180යි කෝණය නේ. 180යි බෙදීම 360යි සමානරු 180යි සෙන්ටිමීටර වලට. right. කොහොමද සුළු කිරීම පටන් ගන්න? මෙතෙන්ට 1යි මෙතෙන්ට 2යි මේ දෙක ඉලක්කවන මේ දෙක ඉලක්කම සුළු වෙනවා. ඊට පස්සේ 2r ධන 22යි r බෙදීම 7 සමානයි 180යි. හරි. 7 ප්‍රතිශතයක් විදිහට අපි එළියට ගමු. මෙතෙන්ට 7ට මෙතන ඉරයට තියෙන එකනේ. මෙතන තියෙන එකනේ. ඒකනේ මෙතන ලියලා නැතුව තියෙන්නේ. 7ට එකේවා 7යි. 4ක් 2 14යි. 14යි r 7ට 7 ඒවා 1යි. 1 වරක් 22 22යි r 180යි. right. ඊට පස්සේ 4යි 2යි 6යි 2යි 1යි 3යි 36යි r සමානයි 180 මෙතන යට 7. right. r සමාන වෙනවා මම එකපාරට r උක්ත කරන්නයි හදන්නේ. ඔන්න බලා ගන්න. 180 මෙයා මේ පැත්තට ගෙනිච්චා ගුණ කිරීම 7ක් වුණා. මේ 36 යට ගෙනිච්චම බෙදීමක් වෙනවා. හරි. මම මොකක්ද දැන් කරන්න හදන්නේ? 18 වගේම බෙදනවා. 18 ඒවා මෙතනට ගත්තොත් 10යි.
මෙතෙන්ට 18 ඒවා 2යි. මෙතෙන්ට 2 ඒවා 1යි. 10ට 2 ඒවා 5යි. අරය සෙන්ටිමීටර් 35ක් කියලා තමයි පළවෙනි උත්තරේ එන්නේ. හරි. අපි යන් දෙවෙනි එකට. දෙවෙනි එකේ අපිට කියලා තියෙන්නේ පරිමිතිය සෙන්ටිමීටර් 43යි. ඔව්. පරිමිතිය සෙන්ටිමීටර් 43යි. කෝණීය අංශ 120යි. ආයත සුපුරුදු පරිදි 2r ධන 2.5r අංශක 360න් මෙතෙන්ට θ 2 ගුණ කිරීම r ධන 25r 5 වෙනුවට 7 න් 22 අපි ලියාගෙන මේ අංකෝ මෙතෙන්ට r 360න් අපිට කිව්වේ 120යි නේ 120යි 360යි හරි මේක සමානයිලු පරිමිතියට 43ට සෙන්ටිමීටර් 43ට සමානයිලු හරි සෙන්ටිමීටර් 43ට සමානයිලු සුළු කරමුකෝ 2r හරි මෙතෙන්ට 120 එකයි මෙතෙන්ට 120 3යි ඊට පස්සේ මෙතන 44යි 44 බෙදීම 44යි r බෙදීම 4ක් 3 කියලා කියන්නේ 21 21 සමානයි 43යි හරි පොදු සාධක විදිහට අපිට ගන්න වෙන්නේ 21 මෙතන තියෙන එකනේ 21ට එක ඒවා කීයක් තියෙනවද 21ක් තියෙනවනේ ඒ 21 කරක් එකනේ 21 වෙන්නේ 21ට එක ඒවා 21ක් තියෙනවා 21 කරක් උඩ දෙකෙන් ගුණ කරපුවම 42යි r 21ට 21 ඒවා නම් 1යි 1 කරක් 44 1 කරක් 44 කියන්නේ 44යි r සමානයි 43යි 4යි 2යි 6යි 4යි 4යි 8යි 86යි r සමානයි 43යි බෙදීම 21යි දැන් ලේසි ඔන්න මම r එකපාර උක්ත කරනවා මේ 21 මේ පැත්තට ගෙනිච්චම ගුණ කිරීමක් විදියට එනවා 86 යටට ගෙනිච්චම 86ක් එනවා 43 ඒවා 86ට දෙකක් තියෙනවානේ 43 ඒවා 1යි 43 ඒවා 2යි 21 බෙදීම 2 කියලා කියන්නේ අර එනවා සෙන්ටිමීටර් 10.5 කියලා. හරි. ඕක තමයි ඒ ගානට උත්තරේ අපි බෝඩ් එක මගාගෙන ඉතිරි කොටස හදමු. කේන්ද්‍රික ඛණ්ඩයක පරිමිතිය සෙන්ටිමීටර් 64 සහ අරය 21 විට පරිමිතිය 53 සහ අරය 21 විට කේන්ද්‍ර කෝණය සොයන්න. හරි. හරි. මේකනේ සූත්‍රය සුපුරුදු පරිදි 2r ධන 25r 360න් θ සමානයි පරිමිතිය කීයද කියන්නේ සෙන්ටිමීටර් 64ක් ලු. හරි. සෙන්ටිමීටර් 64ක් ලු. සෙන්ටිමීටර් 64ක් ලු. 64 සමානයි අපෙන් අහන්නේ කේන්ද්‍ර කෝණය අරය සෙන්ටිමීටර් 21ක් කියනවා. අරය සෙන්ටිමීටර් 21ක් කියනවා. 2 7න් 22යි අරය 21යිලු අපෙන් අහන්නේ කේන්ද්‍රික කෝණය. මෙන්න මේ θ කීයද කියලා තමයි අපෙන් අහන්නේ. සුළු කරමු 64යි 42යි මේ 7ට මෙතන 3යි මේ 3ට මෙතනින් 120යි දෙවරක් 22 කියලා කියන්නේ 44යි බෙදීම 120 මෙතන θ මේ 42 එහා පැත්තට ගෙනියද්දි මොකක් විදිහටද යන්නේ අඩු කිරීමක් විදිහට අඩු කිරීමක් විදිහට ගියාට පස්සේ 4න් හරි ලියමුකෝ පාර ගන්න පුළුවන් කමක් නැහැ 44යි θ 120 4න් 2ක් අඩු කරපුවාම 2යි 6න් 4ක් අඩු කරපුවාම 2යි 44යි θ 120යි මම θ එකපාර උක්ත කරන්න හදන්නේ 22 ගුණ කිරීම 120 යට 44 මෙතෙන්ට 1යි මෙතෙන්ට 2යි ඒතර θ එනවා අංශක 60ක් කියලා θ එනවා අංශක 60ක් කියලා හරි θ එනවා අංශක 60ක් කියලා දෙවෙනි ගානේ මොකද්ද කියන්නේ ඒකෙම දෙවෙනි කොටසේ අරය සෙන්ටිමීටර් 21යිලු පරිමිතිය සෙන්ටිමීටර් 53යිලු ඔව් කේන්ද්‍ර කෝණය තමයි අහන්නේ පරිමිතිය සෙන්ටිමීටර් 53යි 53 සෙන්ටිමීටර් සමානයි 2r ධන 25r 360න් θ 360න් θ
53 සමානයි. එතනත් කියන්නේ අර සෙන්ටිමීටර් 21ක්ම කියලානේ. 21ක්ම කියලා. 2යි 7න් 22යි අර සෙන්ටිමීටර් 21යි. ටීට දන්නේ නැහැ. එයා තමයි අහලා තියෙන්නේ. අංශක 360යි. අංශක 360යි. හරිනේ. 53 සමානයි සුපුරුදු පරිදි මෙතන 42ක් වෙනවා ගුණ වුණාම මේ 4 මේ 7 සුළු වෙනවා 3ක් එනවා. ඊට පස්සේ 3 ඒවා 1යි මෙතනට 120යි මෙතන 60යි දෙකෙන් බෙදුවම ඒ දෙකට මේ දෙක සුළු වෙනවා. ආයෙ බෙදුවොත් 2 ඒවා 11යි 2 ඒවා මෙතනට 30යි. 11යි ටීට මෙතනට යට 30. හරි 30. තේරෙන්නේ නැත්නම් සුළු කිරීම වේගවත් වැඩි වගේ නම් පෝස් කරලා නවත්තලා කොහොමද ඒ ගුණය කියලා ආයෙ පොඩ්ඩක් කල්පනා කරලා වීඩියෝ එක ආයෙ ප්ලේ කරන්න. හරි. හරි. මෙතෙන්ට එනවා 53 40 53න් 41 අඩු කරපුවාම 11ක් 11 සමානයි 11යි තීටා යට 30 ඒ 11ට මේ 11 සුරු කරපුවාම තීටා වලට එනවා උත්තරේ අංශක 30ක් කියලා. හරි එතකින් 1.2 අභ්‍යාසය අවසන් වෙනවා. ඉතින් දිගටම මේ channel එකත් එක්ක රැඳිලා ඉන්න කියලා ආරාධනා කරනවා. එතකොට ඔයාලට මේ වගේ වීඩියෝස් බලන්න පුළුවනි.